බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මූලික පදනම දුක යන්න සැබෑවක්. උන්වහන්සේ වරක් දේශනා කළේ මහණෙනි මා පෙරත් දැනුත් දේශනා කරන්නේ දුක සහ දුක නැති කිරීම පිළිබඳව පමණයි යනුවෙන්. නමුත් මෙයින් අදහස් කරන්නේ බුදුදහම ශෝකී හෝ අශුභවාදී දහමක් බව නෙවෙයි. උන්වහන්සේ දුක ගැන කතා කළේ එයින් මිදී පරම සැපය වන නිර්වාණය ලබා ගන්න ආකාරය පෙන්වා දීමට. මේ කරුණ වඩාත් පැහැදිලි කරගන්න මෙන්න මේ කරුණ ටික වැදගත් වෙනවා. 1. චතුරාර්ය සත්‍ය. බුදුන් වහන්සේ දුක දේශනා කළේ ක්‍රමවේදයක් සහිතව. ඒක හරියට දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියෙකුට ප්‍රතිකාර කරනවා වගේ. දුක්ඛ සත්‍ය. රෝගය හඳුනා ගැනීම. ලෝකයේ දුකක් ඇති බව පිළිගැනීම. සමුදය සත්‍ය. රෝගයට හේතුව සෙවීම. දුකට හේතුව තණ්හාව බව පෙන්වා දීම. නිරෝධ සත්‍ය. රෝගය සුව කළ හැකි බව තහවුරු කිරීම. දුක නැති කළ හැකි බව හෙවත් නිවන. මාර්ග සත්‍ය. සුවවීමට ගත යුතු ඖෂධය. දුක නැති කිරීමේ මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංක 2. ලෞකික සැපය ප්‍රතික්ෂේප නොකිරීම. බුදුරජාණන් වහන්සේ හැම විටම දුක ගැන පමණක් කතා කළේ නැහැ. ගිහි පින්නතුන් දෙසා මෙලොව ජීවිතය සාර්ථක කරගන්න ආකාරයත් එහි ඇති සැපය පිළිබඳවත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අත්ති සුඛ. තමා සතුව වස්තුවක් තිබීමේ සැපය. භෝග සුඛ. එම වස්තුව පරිභෝජනය කිරීමේ සැපය. අනන සුඛ. ණය නැති බවේ සැපය. අනවජ්‍ය සුඛ. නිවැරදි දැහැමි ජීවිතයක් ගත කිරීමෙන් ලබන මානසික සැපය. අංක 3. යථාර්ථවාදය. බුදුදහම යනු අන්තගාමී ලෙස දුක ගැනම කියවන දුක්ඛවාදයක් නෙවෙයි. ලෝකයේ ස්වභාවයේ ඇති සැටියෙන් පෙන්වා දෙන යථාර්ථවාදී ධමයක්. ලෝකයේ සැපයක් ඇති බව උන්වහන්සේ පිළිගත් නමුත් ඒ සැපය తాවකාලික බවත් එය වෙනස් වෙන සුළු අනිත්‍ය නිසා අවසානයේ දුකක් ඇතිවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කළේ අපව හඬවන්නට හෝ ජීවිතේ එපා කරවන්නට නොවේ. උන්වහන්සේගේ ඒ දේශනාවේ පිටිපස තිබුණේ මහා කරුණාවෙන් පිරුණු පියෙකු තම දරුවෙකුට පෙන්වන ආකාරයේ මඟ පෙන්වීමක්. මේ වඩාත් සංවේදීය තේරුම් ගැනීමට මෙන්න මේ උදාහරණය බලන්න. දුක පෙන්වා දුන්නේ සෝය අගය කිරීමට. හරියට දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියෙකුට තම රෝගය ගැන පැහැදිලි කරලා දෙනවා වගේ. රෝගියාට සුවය ලබන්න පුළුවන් තමාට රෝගයක් ඇති බවත් එයට හේතුවත් මුලින්ම පිළිගත් විට පමණයි. බුදුන් වහන්සේ දුක ගැන කතා කළේ අපට නිරෝගී සැපය හෙවත් නිවන් සැපය ලබා දීමේ අරමුණ නැතුව. අනිත්‍ය තුළ සංගුණ සෙනෙහස. අපි වඩාත්ම ආදරය කරන කෙනෙකුගෙන් හෝ වස්තුවකින් වෙන්වන්නට දැනෙන වේදනාව අප කවුරුත් දන්නවා. බුදුන් වහන්සේ දුක ගැන දේශනා කළේ මේ වෙන්වීම අපට දරාගත නොහැකි වුණාම දැනෙන මහත් පීඩාවෙන් අපව ගලවා ගන්න. ලෝකේ කිසිම දෙයක් අපට අවශ්‍ය විදියට පවත්වාගත නොහැකි යන සත්‍ය උගන්වලා එමගින් අපේ හදවතට මහත් සහනයක් සහ උපේක්ෂාවක් ලබා දීම උන්වහන්සේගේ අරමුණ වුණා. මවකගේ කරුණාවැනි මඟ පෙන්වීමක්. කුඩා දරුවෙක් ලස්සනට පේන ගිනි අඟුරු කැබැල්ලක් අල්ලන්නට යනකොට මව එය වළක්වන්නේ ඒක රස්නේ අල්ලන්න එපා පිච්චේ යනුවෙන් පසුමින්. දරුවාට ඒ තහංචයක්සේ පෙනුනත් මව එසේ කරන්නේ දරුවා කෙරෙහි ඇති අසීමිත ආදරය නිසා. බුදුන් වහන්සේත් ලෝකයේ සැපයයි අප රැ වැටෙන මායාවන් පසුපස ඇති අනුතර පෙන්වා දුන්නේ අපව ඒ මානසික පිළිස්සීම් වලින් බේරගන්න. සැබෑ සැනසීම සොයන ගමන. අප ජීවිතයේ විඳින සැපය වැලි මාලිගාවක් වෙන බව උන්වහන්සේ වදාරා. රැල්ලක් ආසනින් ඒක දී වෙලා යනවා. උන්වහන්සේ අපට පෙන්වා දුන්නේ කිසිදා දිය නොවන කිසියෙකුට සොරාගත නොහැකි කාලයත් සමග දි รา පත් නොවන Taman තුලම ඇතිවන සැනසීම සොයාගන්න ආකාරය. මහණෙනි මම මහා සාගරයේ ජලයට වඩා වැඩි කඳුළු ප්‍රමාණයක් මේ සසරේ ඔබ හඬා ඇති බව දනිමි. ඒ කඳුළු නතර කිරීමට නම් මේ දුකේ මුල තේරුම් ගත යුතුයි. බුදු සමය යනු කඳුළු පිසදා සිනාවකින් යුතුව යථාර්ථයට මුහුණ දීමට උගන්වන ධමයක්. දුක ගැන දේශනා කළේ ඒ දුක අවසන් කර පරම සතුට සොයා දීමට.